හායි හායි කොහොමද ඉතින් ඔන්න ඉතින් අපි දෙන්න දැන් තමයි වැඩ ඇරිලා ගෙදර ආවේ. ඉතින් අද ආපු ගමන් මොන්න තේ දෙකක් හදාගත්තා. මහන්සිය යන්නත් එක්ක බොන්න. ඉතින් මම ඇඳුම් මාරු කරන් එන ටිකට මෙන්න මෙයාට හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් මම දැන් හදන්නේ රැට කෑම ටික හදාගන්න. ඉතින් ඉක්මනින් ඒ ටික හදාගත්තාම මට හරි ලේසියි. ඔන්න මුලින්ම මම හාල් එක තියාගත්ත ළමයි. ඊට පස්සේ මම හිතුවා අද මෙනු එක විදිහට පරිප්පු කිරට හදලා හාල් මැස්ස ටිකක් සැරට තෙල් දාලා බිත්තර තම්බලා කොහිල සම්බෝල එකක් හදන්න. දැන් ඔන්න ළමයි මට පියාස් කෑල්ලක් හම්බුණා. ඒක නම් මාරම රසයි ළමයි. කොහිල එක සම්බෝලයක් හදාගන්න තමයි හදන්නේ. අද රෑ මෙනු එකට. ඔන්න මම දැන් පරිප්පු එක හදාගන්න හදන්නේ. ඉතින් මම පරිප්පු එක මේ විදිහට අරගෙන හොඳට 3-4 පාරක් සෝද ගන්නවා. ඉතින් ළමයි මම හැමදාම එකම විදිහට නෙමෙයි පරිප්පු හදන්නේ. ටිකක් වෙනස් විදිහට හදනවා. ඉතින් හැමදාම එකම විදිහට කන්න බැහැනේ. ඊට පස්සේ ඔන්න මම පරිප්පුකට ඕන වෙන ලුණු සුදුලුන් ටිකක් කපා ගන්නවා. මේ ටික කපනකොට තමයි ළමයි දැක්කේ කරපිංචා නැහැ කියලා. ඉතින් මම දැන් කරපිංචා ටිකකුත් කඩාගන්න කියලා එළියට ගියා. දැන් නම් ඔන්න ළමයි කරවල වෙලා තියෙන්නේ චුට්ටක් වටපිටාව. ඉතින් කරපිංචා ටිකත් කඩාගෙන මම දැන් පරිප්පු එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම ළමයි වෙනසකටත් එක්ක අදි හිතුවා දරලිපේ උයනවා කියලා. ඉතින් මම චූටි කොස්සියක් එළියෙන් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකේ තමයි ඔන්න මම අද කෑම ටික හදාගන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න මම සෝදපු පරිප්පු එකට කහගොඩ ටිකකුයි තුන පහ ටිකකුයි එකතු කරගත්තා. ඊට පස්සේ කුරුඳු පොතු ටිකක්, කරාමු නැටි එකක්, එනසල් එකක් මේ ටික හොඳට එකතු කරගත්තා. ඔන්න ඒවා එකතු කරගෙන ඉන්න වෙලාවේ බත් එකත් ඕෆ් වුණා. ඉතින් දැන් ඔන්න බත් එකත් හොඳට හැදිලා තියෙන්නේ. මම මේ විදියට ලිපා උලලා භාජනයකට තෙල් ටිකක් එකතු කරගෙන මම ඒකට ළමයි සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඉතින් මම මේ මිශ්‍රණය හදාගන්නේ පරිප්පු එකට දාගන්න. ඊට පස්සේ බීලුණු ගෙඩි ටිකක් ඉතින් මෙතනදී බීලුණු නැතුව රත ලුණු එකතු කරගන්න පුළුවන් නම් තවත් රසයි. ඊට පස්සේ නයි මිරිස් කරලක්, ඊට පස්සේ රම්පකොළ ටිකක්, කරපිංච කොළ ටිකක්, ඒ වගේම අබ ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට මේ තෙම්පරාදුව තෙලේ බෙද ගන්නවා. ඊට පස්සේ මම මේක පරිප්පු එකට අපි හදාගත්තු එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරලා පරිප්පු එක තැම්බෙන ප්‍රමාණයට අපි වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ටිකක් එකතු කරගෙන මම මේකට උඹලකට ටිකකුත් එකතු කරගත්තා. ඉතින් පරිප්පුක හරිම රසයි මේ විදිහට හැදුවාම. ඔයාලා මං කියනවාට හදලා බලන්න ළමයි මාරම රසයි මෙහෙම. ඊට පස්සේ මම පරිප්පු එක වහලා තියලා ඔන්න හාල් මැස් එකට ඕන දේවල් ලෑස්ති කරගත්තා. ඔන්න ඒක ලෑස්ති කර ඉන්නකොට පරිප්පු එකත් ඉදිලා හොඳට මේ විදිහට මම මිටි කිරි ටිකක් එකතු කරලා ඔන්න අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් දාගෙන රසත් බැලුවා. ළමයි මාරම රසයි පරිප්පු එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඔන්න ඉතින් දැන් පරිප්පු කීදලා මම ඒක බාගත්තා. දැන් ඉතින් මම ලෑස්ති වෙන්නේ අපේ හාල් මැස්ස බෙදම බෙද ගන්න. ඉතින් තෙල් ටිකක් එකතු කරගෙන රත් වෙනකොට මම මුලින්ම හාල් මැස්ස ටික චුට්ටක් බෙද ගන්නවා. ඊට පස්සේ බීලුන් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ කරපිංච ටිකක් එකතු කරගන්නවා. නයි මිරිස් කරලා කිරි මේ ටික එකතු කරලා කහකුරු චුට්ටකුත් එකතු කරලා වතුර චූටි ප්‍රමාණයක් දාලා චුට්ටක් තෙලේ බෙදෙන්න තියෙනවා. ඔන්න ඉතින් කොහිල සම්බල් එකත් හදන්න මම කොහිල එක තැම්බෙන්න තිබ්බා. චූටි එලාවක් එක තැම්බෙන්න ඕනේ. ඉතින් මේ විදිහට හාල් මැස් එක මේ ප්‍රමාණයට බැදීගෙන එනකොට මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගත්තා. කෑලි මිරිස් ටිකත් එකතු කරලා තව චුට්ට වෙලාවක් මේක මම බැද ගන්නවා. ඉතින් ළමයි හාල් මැස්ස බැදුමත් මේ විදිහට බැදලා බලන්න හරිම රසයි. ඊට පස්සේ මම තක්කාලි කැල් ටිකක් එකතු කරගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ෆයිනල් ලුක් එක තියෙන්නේ හාල් මැස්ස බැදුමේ. දැන් ඔන්න මම කොහිල සම්බල් එක හදාගන්න හදන්නේ. ලාවට තඹගත්තු කොහෙල ටික හීනි කෑලි කපලා ඒකට මම පොල්, අමු මිරිස්, උම්බලකඩ, ලුණු මේ ටික එකතු කරලා හොඳට අනා ගන්නවා. ඉතින් ඔයාලට පේනවනේ මේක මාරම රසයි ළමයි. ඉතින් මේ තියෙන්නේ මම අද රැට හදාගත්තු මෙනු එක. පරිප්පු හදලා, කොහෙල සම්බෝල හදලා, හාල් මැස්ස තෙල් දාලා, සූදු බතුයි බිත්තරයි. ඉතින් මේ තියෙන්නේ මම අද හදාගත්තු රෑ කෑම එක. ඉතින් හස්බන්ඩ්ගේ කෑම එක බෙදුවා මම ඔන්න. ඉතින් ළමයි කෑම ටික හරිම රසට තිබුණා. ඉතින් ඔයාලට පේනවා නේද මම කෑම හදනකොට අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි බත් එකට ගැලපෙන කරීස් හදනවා වගේම ඒ කරීස් වල කල එක ගෙනත් මම ගොඩක් දුරට හිතනවා. ඉතින් අපි කෑම එකක් හදනකොට රස දැනෙනවා වගේම ඇස් දෙකට ප්‍රිය වෙන්නත් ඕනි. ඉතින් එතකොට තමයි කෑම රුචිය වැඩි වෙන්නේ.
ඉතින් ළමයි අද දවසේ වුණ දේවල් ගැන කතා කර කර අපි හැමෝම කෑම ගත්තා. ඉතින් මෙතන මම විතරක් පෙන්නුවට අම්මයි හස්බන්ඩ්ුයි නංගිත් ඉන්නවා. ඉතින් එයාලා කැමති නැහැ වීඩියෝස් වලට මූණ පෙන්වන්න. ඉතින් මම කෑම කන්න ගලින් කෑම ටික හදලා කිචන් එක ක්ලීන් කරලා තමයි කෑම කන්නේ. ඉතින් ඊට පස්සේ මට මූණ සෝදලා නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් හෙට උදේට තමයි මම ඊටු වැඩ ටික කරන්න පටන් ගන්න ළමයි. ඉතින් මෙහෙම තමයි මගේ හවස්වරුව අද. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ හවස්වරුව ගෙවන ළමයි. ඉතින් මම දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා නිදිය ගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙන්න එනකන් ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.